මට තේරෙනවා ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධව සියලු දෙනාගේ අවධානයට විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැගේම ස්වේච්ඡා සංවිධාන සමාජ මාධ්‍ය සංවිධාන සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කියන්නේ ජුස් බාර් එකක් රැකගන්න මේ පිළිම වහන්සේ තැන්පත් කරා කියලානේ. එහෙමනම් පළමුවෙන්ම කරන්න තිබුණේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අයින් කරන එක නෙමෙයි. මේ භික්ෂුන් වහන්සේලාට මුතු ගොඩෙන් පහර දෙන එක නෙමෙයි. උසාවියේ නඩුවක් දාලා දින 10ක් දීලා ජූස් බාර් එක අයින් කරන්න තිබුණේ. මම උනත් කැමති එතන ජූස් බාර් එක අයින් කරන්න ඕන. මම අදත් කියනවා ඒ ටික අයින් කරලා විහාරස්ථානයේ වටිනා බෝධීන් වහන්සේ නම උපාලි මහතෙරුණුවන් වහන්සේ විසින් මෙරටට සියමින් උපසම්පදාව වැඩමවීම නිමිති කරගෙන සිහිවීම පිණිස රෝපණය කළ බෝධීන් වහන්සේ නම. ඉතින් ඒ ස්ථානයේ ජූස් බාර් දාන්න නෙවෙයි විහාරස්ථානයේ ඉඩම් පරිත්‍යාග කළේ. සියලු දෙනාම එකතු වෙලා මේ රජය කරන්න තිබුණ ජූස් බාර් එක අයින් කරනවා. ඒක අයින් කරන්නේ නැත්තේ ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයාට බයයි. එහෙමනම් අද වුණත් ඒකට වැලි කැටයක්වත් හානියක් කළේ නැහැ. මට ආරංචි වෙනවා වීඩියෝ දර්ශනක් තියෙනවා කිව්වා. ඒවා සමාජ මාධ්‍යයට මුදා හරින්නේ. ඒ SSP පොලිස් නිලධාරිතුමා ජූස් බාර් එකේ ඉඳගෙනම කියලා තියෙනවා බලංගොඩ කශ්‍යප හාමුදුරන්ට බුද්ධ ප්‍රතිමාව තැන්පත් කළොත් අපි අයින් කරනවා කියලා. එතකොට SSPට තිබුණේ ජූස් බාර් එක අයින් කරන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේ අයින් කරන්න. හරියට පරාංගි කාලයෙන් පස්සේ මේ සිද්ධ වුණා. ඒ නිසා මේ සමස්ත සියලු බෞද්ධ ජනතාව අවදි වෙන්නට ඕනේ. මේ යන්නේ කාලිංග මාගගේ රජා බුදුදහම සම්පූර්ණ විනාශ කරලා කල්ලතෝණීන් පිරිසක් මේ රටේ ඇති කරන්නේ. ඒකට තමයි විවිධ පනත් ගෙනාවේ. මේ හදන්නේ බලංගොඩ කශ්‍යප හාමුදුරුවෝ සමලිංගික පනතට විරුද්ධව අරලියගහ මන්දිරයට ගිහිල්ලා බාර දුන්නා. ඒක දැන් මේක මම අධ්‍යයනය කරනකොට මට තේරුණ දෙයක් තමයි දැන් මේ සිදුවීම වෙන්නේ නොවැම්බර් මාසේ. නොවැම්බර් 16 වෙනිදා. එතන ඉඳලා ජනාධිපතිතුමා යාපනයේ යන්න දවස් දෙකක් තියලා ගත්තේ. මේ අය හිර කරන්නේ. එතකම් මොකද කළේ? ඒ නිසා මේ සිද්ධ කළේ ජනාධිපතිතුමාට අර කොට කලිසමක් ගහගෙන යාපනයේ ඇවිදින්නට මේ හාමුදුරුවෝ හා සිංහල බෞද්ධ පිරිසක් හිර කරලා රාසමාණික්‍යම ඇතුළු ඩයස්පෝරාව සතුටු කිරීමක්. ඔය කොට කලිසමක් ගහගෙන ඇවිදලා තමයි සෙලස්කි යුක්‍රේනයේ නැති කරගත්තේ. ඒ නිසා කොට කලිසමක් ගහගෙන ඔය හතර ගාතේ ඇවිදින අය හොඳ අර අඹේවැල හරප්පට්ටි බලන්න රටවල් කරන්න නෙවෙයි. ඒක මේ රටේ ජනතාව දැන් අවබෝධ කරගන්න. ඔයගේ මාක්ස්වාදී ගොර්බචොව් දෙක කියලා කිව්වේ මම ජනාධිපතිවරණේ ඡන්දෙ දෙන්න එපා කියලා. හොඳ වෙලාවට මේ රටේ උගත් ජනතාව 151 දුන්නේ. දරලාව 151 දීලා තිබ්බනම් කොහොමද තියෙද? පුදුම විදිහේ හානියක් කරන්නේ. ඒ නිසා මේ රටට ගැළපෙන නායකයෙක් අපි තෝරගමු. ඒ නිසා සියලුම දේශපාලන පක්ෂ සියලුම ගෞරවනීය මහා සංඝරත්නය මේ ත්‍රිකුණාමලයේ සිද්ධියෙන්ම අවදි වෙලා මේ බුදුදහම ආරක්ෂා කරගන්න මේ ඒකීය රට ආරක්ෂා කරගන්න අපි ඔක්කොම එකට පෙළ ගැහෙමු කියන විශේෂ ඉල්ලීම කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.